And now, the breaking news. ඔබ නැවතත් ප්‍රවෘත්ති මැදිරිය සමකින් දෙහිවල දුම්රිය ස්ථානයේ තුල සිදු වූ බෝම්බ පිපිරීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පුද්ගලයන් 62 දෙනෙක් මේ වන විට තුවාලකරුවන් වශයෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර සිටිනවා. මේ වන විට අප සූදානම් කළුබෝවිල රෝහලේ රැඳී සිටින කල්ප ගුණරත්න සම්බන්ධ කර ගැනීමට විල්ප්‍රඩ් කුමාර් ශ්‍රී මහතා සමගයි ඔහු සිටින අප සූදානම් මේ වන විට තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදුවන්නේ කොයි ආකාරයෙන්ද කෙතරම් තුවාලකරුවන් සංඛ්‍යාවක් රෝහලට ඇතුළත් කළාද ඒ වගේම මියගිය සංඛ්‍යාව කොපමණක්ද කියා දැන ගැනීමට කල්ප මේ මොහොතේ විතර මම නිසිරින්නේ කළුබෝවිල රෝහල් පරිශ්‍රය තුළ මෙවැනි තුවාල 8 දෙනෙකු රෝහලට ඇතුළත් කළ බව තමයි වෛද්‍ය අධ්‍යක්ෂතුමා සඳහන් කරන්නේ. ඒ වගේම මනසිරු 6ක් දැන් රෝහලේ තැන්පත් කර තිබෙන බවත් ඔහු සඳහන් කරනවා. මේ මොහොතේ කාර්යබහුල තත්ත්වයක් තිබෙන්නේ හැම පැත්තෙන්ම දුරකථන මුතුන් වෙනවා මේ තත්ත්වය පිළිබඳව විමසන්නට. ඒ නිසා සුළු අපහසුතාවයක් තිබෙනවා. මොකද කියන්නේ වෛද්‍යතුමනි මේ විට තුවාලකරුවන් 78 දෙනෙකු රෝහලට ඇතුළත් කර තිබෙනවා. නදීක ඔව් ඔය වගේම මලසිරුරු 6ක් රෝහලේ තැන්පත් කර තිබෙනවා තමයි වෛද්‍ය අධ්‍යක්ෂතුමා සඳහන් කරන්නේ. නමුත් මේ ස්ථානයේ දැන් තිබෙන කලබලකාරී බව නිසා අපිට එතුමන් සම්මත කිරීමේ පොඩි අපහසුතාවයක් තිබෙනවා. අනේ සෝදානම් ඉත ලැබුණු වහාම ඔහු සම්මත කරගන්න තොරතුරු ඉවත් කරන්නට. ඔව් අප සූදානම් කල්ප ඔබ සම්බන්ධ කර ගැනීමට තව ස්වල්ප වේලාවක් තුලදී කළුබෝවිල රෝහලේ තත්ත්වය දැන ගැනීමට ඒ වගේම අප සූදානම්ෙන් සිටිනවා කළුබෝවිල රෝහලේ දර්ශනත් ලැබූ සැනින් ඔබ වෙත ඉදිරිපත් කරන්නට. අද සවස 4:25ට පමණයි මේ දුම්රිය කොළඹ මර්දානයෙන් පිටත් වුණේ පානදුර බලා කාර්යාල දුම්රියක් වූ නිසාවෙන් විශාල මගින් සංඛ්‍යාවක් මේ දුම්රිය තුල ගමන් කරමින් සිටියා. ඒ නිසා මේ බෝම්බ ප්‍රහාරයෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් මගින් තුවාල ලබා තිබෙනවා. ඔවුන් කළුබෝවිල රෝහලට ඇතුළත් කරමින් සිටින්නේ. කල්ප සඳහන් කළ පරිදි මේ වන විට කළුබෝවිල රෝහලේ දැඩි තදබදයක් දකින්නට පුළුවන්. මොකද විශාල තුවාලකරුවන් සංඛ්‍යාවක් මේ සිද්ධියෙන් වාර්තා වූ නිසා ඔවුන් මේ වන විට රෝහලට ඇතුළත් කරමින් සිටින්නේ. වගේම ඔවුන්ට ප්‍රතිකාර ලබා දීමේ කටයුතුත් මේ වන විට යහුසුලුව සිදුවන බව තමයි අපට තොරතුරු වාර්තා වන්නේ. මේ දුම්රියේ 5 වන මැදිරිය තුලයි බෝම්බ ප්‍රහාරය සිදු වී තිබෙන්නේ. මේ දුම්රිය දෙහිවල දුම්රිය ස්ථානයට ළඟා වී ටික වේලාවක් නවතා දමා තිබෙනවා. ඉන් පසුව නැවත ගමන් ආරම්භ කිරීමත් සමග බෝම්බය පුපුරා ගොස් තිබෙනවා. ඔබට මේ දර්ශන දකින්නකොට ඔබට පෙනෙවි දුම්රියේ වහලයට දැඩි අලබහානි සිදු වී තිබෙනවා. දැඩි හානි සිදු වී තිබෙනවා. ඒ තුලින් අපිට පෙනී යන්නේ අපිට විශ්වාස කරන්නට පුළුවන් වන්නේ මේ බෝම්බය බොහෝ විට දුම්රියේ භාණ්ඩ රැඳවුම් රාක්කයේ තුල ත්‍රස්තවාදියා විසින් අටවා තිබූ බවට මේ ඔබ දකින්නේ ඒ දුම්රියේ 5 වන හෝ 6 වන මැදිරියේ දර්ශන. දෙහිවල දුම්රිය ස්ථානයේ ආසන සජිත් රණසිංහ රැඳී සිටිනවා. ඒ වගේම කළුබෝවිල රෝහල තුල කල්ප ගුණරත්න රැඳී සිටිනවා. අප සූදානම් වෙනවා කල්ප ගුණරත්න සම්බන්ධ කර ගැනීමට. ඒ වගේම දැන් අප වෙත ලැබෙමින් පවතිනවා කළුබෝවිල රෝහලේ දර්ශන. අප දැන් අවධානය යොමු කරමු මේ දෙස. මේ ඔබ දකින්නේ කළුබෝවිල රෝහලේ දර්ශන. තුවාලකරුවන් ක්ෂණිකව රෝහල වෙත ඇතුළත් කරමින් සිටින්නේ. වගේම තුවාලකරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමේ කටයුතුත් ඔබ දකිනවා. ඒ වගේම තමයි මේ බෝම්බ ප්‍රහාරය සිදු වුණේ මීට පැය එකහමාරකට වැනි ආසන්න කාල සීමාවක් තුළදී. කාර්යාල දුම්රියක් වූ නිසා මෙහි මගින් විශාල සංඛ්‍යාවක් සිටියා. ඒ නිසා විශාල සංඛ්‍යාවක් සැලකිය යුතු සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. මේ ඔබ දකින්නේ කළුබෝවිල රෝහලේ දර්ශන සංස්කරණයෙන් නොකළ දර්ශන වශයෙන් අප ඉදිරිපත් කරන්නේ. දර්ශන තුලින් අපිට පෙනී යන්නේ ඔවුන්ට බරපතල තුවාල සිදු ඇති ආකාරයක්. කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විල්ප්‍රඩ් කුමාර් ශ්‍රී මහතා සනාථ කළා 60කට වැඩි සංඛ්‍යාවක් රෝගීන් මේ වන විට ඇතුළත් කර තිබෙන බව. මියගිය සංඛ්‍යාව මේ වන විට වාර්තා වන්නේ 6 දෙනෙකු වශයෙන්. මේ ඔබ දකින්නේ කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ යුහුසුලුව
රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේ කටයුතු ආරම්භ කර ඇති ආකාරය විශේෂයෙන් කළුබෝවිල රෝහල අවට විශාල ප්‍රමාණයක් පිරිසක් රැඳී සිටිනවා. බොහෝ විට ඔවුන්ට මේ ආරංචිය ලැබූ සැනින් ඔවුන් දිව එන්නට ඇති රෝහලට ඔවුන්ගේ ඥාතීන් දුවදරුවන් මේ බෝම්බ ප්‍රහාරයට හසු වුණාද කියා දැන ගැනීමට කෙසේ නමුත් බෝම්බ ප්‍රහාරයෙන් පසුව මේ වන විට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ తాවකාලිකව නවතා දමා ඇති බව ප්‍රධාන දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. ඔබේ දුටුවේ කළුබෝවිල රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කරන දර්ශන සහ රෝගීන් ඇතුළත් කරන ආකාරය දැන් අප සූදානම් නැවතත් කළුබෝවිල රෝහලේ රැඳී සිටින කල්ප ගුණරත්න සම්බන්ධ කර ගැනීමට කල්ප ඔවුනදික මෙමුදේරි මහත්තයා කියනවා කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂ පයිරමේස්පත් කුමාරසිරි මහත්මයා මම සූදානම් එතුමන්ගේ මේ තොරතුරු දැනගන්නට ડોක්ටර් අපිට කියන්න මොකද්ද මේ දැන් තියෙන තත්ත්වය මේ වෙන විට මේ දකුණු කොළඹ සික්සන් රෝල්ට එම බෝම්බ සිද්ධිය නිසා රෝගීන් 73 දෙනෙක් ගෙනලා තියෙනවා. ඒ 73 දෙනාටම අවශ්‍ය ප්‍රතිකාර මේ වෙනට කරගෙන යනවා. ඒ 73 දෙනාගෙන් රෝගීන් 5 දෙනෙක් දැන් ශල්‍යකාරක ඇතුළත් කරලා ඒ අවශ්‍ය ශල්‍ය කර්ම අපේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් කරවනු ලබනවා. ඒ සමගම මියගිය දෙයයන් 6 දෙනෙක් දැනට මේ රෝල්ට ගෙනත් තිබෙනවා. ඒ 6 දෙනාගෙන් 4 දෙනෙක් ගැන ස්ත්‍රී ඉතිරි දෙදෙනා පිරිමි. ඔවුනදික තත්ත්වය මෙයයි. තවත් තොරතුරු ලද අප විගත ඔබ සම්බන්ධව බලාපොරොත්තු වෙනවා. අප සමුගන්නවා. මම සමුගන්නවා කවිඳු පෙරේරා සමගින් කල්ප ගුණරත්න කළුබෝවිල රෝහල් සංකීර්ණයේ සිට. ඔබ දකින්නේ කළුබෝවිල රෝහලට රෝගීන් ඇතුළත් කරන දර්ශන මේ අප සූදානම් නැවත වතාවක් කල්ප සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබුණොත් මේ තුවාලකරුවන්ගෙන් බරපතල තත්ත්වයේ පසුවන රෝගීන් කොපමණ දේ වගේම ඔවුන්ට අවශ්‍ය ශල්‍ය කර්ම සිදුවන්නේ කොයි ආකාරයෙන්ද රෝගීන් මාරු කර හැරීමේ කටයුතු සිදුවන්නේ කොයි ආකාරයෙන්ද කියන වග දැන ගැනීමට අප සූදානම්. කල්ප නැවතත් අපට සම්බන්ධ කර ගැනීමට හැකියාවක් ලැබුණොත් ඔබ මේ දකින්නේ කළුබෝවිල රෝහල අවට ජනතාව රැස් වී සිටින ආකාරය. ඊට වසර කිහිපයකට ඉහතදීද දෙහිවල දුම්රිය ස්ථානය ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. ඒ නමකින් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූ බව ඔබට මතක ඇති. දැන් අප සූදානම් වනවා දුම්රිය ස්ථානය අසල දර්ශන වෙත අවධානය යොමු කරන්න. අලුත්ම දර්ශන දැන් අප වෙත ලැබී තිබෙනවා. දෙහිවල දුම්රිය ස්ථානයේ ආසන්නයේ සිට වූ බෝම්බ පිපිරීමේ දර්ශන දැන් අප එහි අවධානය යොමු කරමු. දෙහිවල දුම්රිය ස්ථානයේ තුල සිදු වූ මේ බෝම්බ පිපිරීමෙන් පුද්ගලයන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. එයින් 4 දෙනෙක් කාන්තාවන්, 2 දෙනෙක් පිරිමින් බව කළුබෝවිල රෝහල අධ්‍යක්ෂ වෛද්‍ය විල්ෆ්‍රඩ් කුමාරසිරි මහතා සනාථ කළා. මේ ඔබ දකින්නේ බෝම්බ ප්‍රහාරය සිදු වූ දුම්රිය. මේ දුම්රියේ 5 වන හෝ 6 වන මැදිරිය තුල තුමයි බෝම්බ ප්‍රහාරය සිදු වී තිබෙන්නේ. ත්‍රස්තවාදියා විසින් බෝම්බය අටවා තිබෙන බවට සැක කරන්නේ මේ දුම්රියේ මැදිරියේ බහණ්ඩ රැඳවුම් රාක්කය. දුම්රියේ වහලයට විශාල හානි සිදු වී තිබෙනවා මේ බෝම්බ ප්‍රහාරයෙන්. විශාල මගින් සංඛ්‍යාවක් මෙහි ගමන් කරමින් සිටියා. මොකද කාර්යාල නිම වූ වේලාව සවස් 4:25යි මරදානයේ සිට මේ දුම්රිය පාන්දුර බලා ගමන් ආරම්භ කර තිබුණේ. අපි සූදානම් මේ සිද්ධියට අදාළ අලුත්ම තොරතුරු සහ තවත් දර්ශන ලද විගසින් ඔබ හමුවන්නට එතෙක් ඔබ රැඳී සිටින්න ස්වර්ණවාහිනිය සමගින්.